මේක දැන්ට ලෝකේ වාර්තාගත වෙච්ච ලොකුම ආර්නෝල්ඩ් මැනික. කැරට් 3500කට වඩා බරක්කින් සහිතයි මෙතන. මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් අපි ආර්නෝල්ඩ්ක් දකිනකොට ඒ ගල කපනකොට තියෙන හැඩයටම තමයි ගොඩක් වෙලාට කපන්නේ. කියන්නේ ඕවල් හැඩයකට නැත්නම් ටිකක් ඔඩ් ෂේප් මේ කියන්නේ අවිධිමත් විදියට තමයි කැපෙන්නේ. නමුත් මේ ගල ඉතාමත් අලංකාර ලෙස රවුමට කපලා හොඳ රවුමක් සහිතව තමයි කපලා තියෙන්නේ. ඒකෙන් ලැබිච්ච ලොකුම දේ තමයි මේ ආර්නෝලේ අඬු හය. ඒ කියන්නේ ඒකේ ආම්ස් හය හොඳට එක විදියටම නොකැඩී ලස්සනට විහිදිලා තියෙනවා. ගොඩක් ඒවා අපි දකිනවා ස්කැටර්ඩ් වෙච්ච නැත්නම් විහිදිච්ච භාගයට ආපු එහෙම අවස්ථා. දැන් මෙතන හොඳටම නූල් හය හොඳට පේනවා. සහ විශේෂත්වයක් වෙනවා ඒ නූල් ඇවිල්ලා එතනින් නවතින්නේ නැහැ. මේක යටටම යනවා. ඒ කියන්නේ බද්ධ හරහත් යනවා මේ නූල් හය. ඒක ලෝක විශේෂ දෙයක්. සහ මේක හොමෝජිනියස් කලර් අපි කියන්නේ ඒ කියන්නේ ඒ වර්ණය එක ලෙස පවතිනවා මුළු කලේම. කියන්නේ සමහරක් වෙලාවට අපි දන්නවා සාසෆයර්ස් වල එහෙම මදර් රොක් එක. ඒ කියන්නේ මාතෘ පාෂාණයේ තියෙන කැල්සයිට් එහෙම සුදු වෙලා තියෙනවා. එහෙම නෙමෙයි මුළු ගලේම එකම මූලද්‍රව්‍ය ප්‍රමාණය තියලා ඒ ගල විහිදලා තියෙනවා. මගෙන් ඉස්සල්ලා පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මම පොඩි විවේකයක් ගත්තේ ඒක ගැන කියන්න මේකේ වටිනාකම කොහොමද කියලා. පොඩි ඉඟියක් දෙන්න මේක මිලියන 300ත් 400ත් අතර US ඩොලර්ස් වටිනවා. දැන්ට අපි කරගත්ත සමීක්ෂණ වලද පරණ ගල් ගියපු මිලවල් අනුව අපි මේකට නිගමනයකට බහැලා තියෙනවා මේක 300ත් 400ත් අතර මිලකට අලෙවිවීමේ හැකියාව තියෙනවා කියලා. ඩොලර් මිලියන. මේ වගේ ගලක් ගොඩක් වෙලාට යන්නේ මේක දැන් ආභරණයකට දාන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මේ වගේ ගොඩක් වෙලාට යන්නේ කලෙක්ටර් කෙනෙක්ට. ඒ කියන්නේ එකතු කරන්නන්ට සහ ධනකුවරයන්ට. ඒ කියන්නේ අපි කියපුව සමහර රටවල ඉන්න ධනකුවරය ඒගොල්ලන්ට ඕනේ ලෝකේ තියෙන එකම දේ තමන් සතු කරගන්න. ඒ වගේ අයට සහ මියුසියම් පීස් එකක් හැටියට. ඒ කියන්නේ මියුසියම් එකක තියන්න පුළුවන් જાති පීස් එකක්. මියුසියම් වල තියෙන ලෝකේ එකම තියෙන එකක්. නැත්නම් විශේෂ ගලක් මොකක් හරි. දැන් ස්මිත්සෝනියන් ආයතන වගේ ආයතන වලින් මේ වගේ ඒවා මිලදී ගන්නවා සහ ඒගොල්ලෝ සතු කර ගන්නවා. ලංකාවේ ගල් තියෙනවා ලොකු ගල් බ්ලූ සෆයර්, ස්ටාර් සෆයර් සමහරක් ඒවා ලංකාවේ නම නැතුව පිටරට නම් ගිහලා තියෙනවා. ඉන්දියා නම ගිහලා තියෙනවා බොම්බේ සෆයර්ස් වගේ. දැන් ඒ වගේ වෙලාවක මේක අපේ ලංකාවේ නම සහිතව ලංකාවේ දෙයක් කියලා ගියොත් ඒක රටටම විශේෂ